මේ විද්‍යාවල ඉන්නවනේ යම් තැනක A level වලට science math subject එකක් තෝරගෙන මේක කරනවා මං කියලා පටන් ගන්න හරි පුළුවන් මට්ටමකට ඔයාලා ආවේ ඔයා කරපු මොකක් හරි දෙයකට වඩා ඕගොල්ලොන්ගේ අම්මලා තාත්තලා සහ ඔයාට මේ වැඩේට සපෝට් කරන යම් පිරිසකගේ දායකත්වයෙන් ඒ මිනිස්සු ඔයාට දෙන සහයෝගය ඇතුලේ in return අනිත් පැත්තට බලාපොරොත්තු වෙන එකම දේ උඹලා මේක ගොඩ දාගෙන කියන එක විතරයිනේ නැද්ද? ඒ කියන්නේ අම්මට තාත්තට ඒ මිනිස්සුන්ගේ සෑහෙන සතුටෙන් කොටසක් කැප කරලා සමහරකට ඒ මිනිස්සුන් නිකන් හිතේ හදරින් ඉන්න තියෙන සල්ලි ටිකත් ඔයාට වියදම් කරලා ගොඩක් වෙලාවට ඉස්සල්ලාම කරන්නේ ඔයාගේ මන්ති ගාස්ත්‍රික අනම්මනම් ඔයාගේ වියදම් ටිකට සල්ලි අයින් කරන එකනේ. ඊටු ටිකෙන් මේ මිනිස්සු පුළුවන් හැටියට ජීවත් වෙන්න. නැද්ද කියන්නේ? එයාලා කොච්චරනම් දැන් ඔයාලා හිතනවද මේ මිනිස්සුන්ට එහෙම නිකන් සතුටින් ජීවත් වෙන්න එහෙම උවමනාවක් නැහැ කියලා හොඳට හිතේ හැටියට වියදම් කරගෙන Tamanට ඕනවට. එහෙම නැත්තේ නෑනේ. හැබැයි ඕගොල්ලෝ වෙනුවෙන් සෑහෙන කමිට්මන්ට් එකක් දීලා ඔයාලා මේ තල්ලුව ඉස්සරහට අරන් යන්න යාලා බලනවනේ. ඒතර අනිත් පැත්තට යාලා බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ගෙදර ඇවිල්ලා අම්මේ මම මේක කරගත්ත කොහොම හරි. තාත්තා මම මේ ගේම ගැහුවා. ඔය වචන ටික ඔය ඔයාගේ ජයග්‍රහණයනේ අනිත් පැත්තට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එකම දේ. මං කියන්නේ ඒක يعني අතිශය සාධාරණයි ළමයි. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ තමන්ට දෙන්න පුළුවන් උපරිම කමිට්මන්ට් එක වෙන මිනිස්සෙක් වා වෙනුවෙන් දෙනවා. දීලා ඔයාව තල්ලු කරන්න පුළුවන් තරම් ඉස්සරහට යන්න කියලා. අනිත් පැත්තට ඒ මිනිස්සුන්ට සාධාරණ අයිතියක් තියෙනව නේද? පුතා මේක කරගනී. දුව මේක කරගනී කියලා එහෙම ඔයා ඇවිල්ලා කිව්වහම මම මේක කරා කියලා. හෝ ඒක දැක්කහම ඒක බලලා ඒ සතුට වෙන ආත්මලාභය විතරයි මේ මිනිස්සුන්ට ඕනේ. ඒක අනිත් පැත්තට ඔයා ඒගොල්ලන්ට දුන්නේ නැත්නම් ඒක ඔයාගේ සදාචාර සම්පන්න මාර අවුලක් නේ. එතිකලි ඒක පට්ට අවුල් නැද්ද? ඒ කියන්නේ මේ මිනිස්සු අන්තිම දෙන්න බලන් සියල්ල ඔයාට දෙනකොට ඔයා පිස්සු කෙනලා ඔයාට කළ හැකි උපරිම සීමා. ඒ කියන්නේ බැරිකම නම් මොකක් හරි. ඕගොල්ලෝ බැරි අය නෙවෙයි ඈ. මම මේ කියන කතාව බැරි අයට නම් වළංගු නැහැ. හැබැයි ඔයාලා හොඳට වැඩ කරන්න පුළුවන් අය. මම කියන්නේ නිකමට හිතලා බලන්න ඔයාට පුළුවන් උපරිමයට වැඩ කරනවද? එහෙම නැහැ කියන්නේ ඔයාගේ පොටෙන්ෂල් එකට සාධාරණීකරණය කරන්නේ. ඒතර ඕගොල්ලෝ එහෙම පිස්සු කෙල්ලලා ඔයාට තියෙන පොටෙන්ෂල් එකට සාධාරණීකරණය කරන්නේ අර මිනිස්සු සමහරකට ඒ මිනිස්සුන්ට තියෙන පොටෙන්ෂල් එකට එහා ඔයාට නැහෙනවා. ඔයා තියෙන පොටෙන්ෂල් එකටවත් සාධාරණයක් කරන්නේ අන්තිමේට අර මිනිස්සු මහන්සි වෙච්ච මුළු කතාවම ඔයා නිකන් වතුරේ දාලා යනවා. ඒතර එහෙම කරන්න ඔයාට අයිතියක් නැහැ. සහ ඔයාට වගකීමක් යුතුයකමක් තියෙනවා අනිත් පැත්තට ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන එකම එක දේ ඒ සතුට ඒ මිනිස්සුන්ට දෙන්න.